මං අද ඔයාලට අරන් ආවේ ඕනම කෙනෙක්ට එකට වාඩි වෙලා රස විඳින්න පුළුවන් සුපර් පවර් එකක් හම්බුන යාළුවා 4 දෙනෙක්ගේ ලස්සන කතාවක්. ඉතින් අපිටත් මේ වගේ සුපර් පවර් එකක් ලැබුණා නම් කොච්චර හොඳද කියලා කතාව දිගටම බලන්න ඔයාටත් හිතෙයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු මේ ෆිල්ම් එක බලන්න. කතාව පටන් ගත්තම අපිට පෙන්වන්නේ 2007 වසරේ නිව්යෝර්ක්වල වෙන සිදුවීමක්. පොඩි ළමයෙක් වෙන රීඩ් රිචඩ් පන්තියේ ඉන්නවා. මේ වෙලාවේ පන්තියේ ඉන්න ගුරුතුමා රීඩ්ට අසයින්මන්ට් එකක් ඉදිරිපත් කරන්න දෙනවා. එතකොට රීඩ් පන්තිය ඉස්සරහට ගිහින් කියනවා එයාට ලොකු වුණාම දූර විස්ථාපනය සිද්ධ කරපු පළවෙනි මිනිස්සයා වෙන්න ඕනි කියලා. ඒක අහලා ගුරුතුමා ෂොක් වෙනවා. රීඩ් කියනවා දැනටමත් පදාර්ථම තොරතුරු එක තැනකින් වෙනත් තැනකට යවන්න පුළුවන් කියලා. ඒ වගේම පදාර්ථම තොරතුරු අවකාශය හරහා යවන්න පුළුවන් සුපිරි පරිගණක තියෙනවා. ඒ නිසා මැෂින් එකකින් මිනිසුන්ට අවකාශය හරහා නව මානයකට යවන්න බැරි වෙයි කියලා රීඩ් කියනවා. ඉතින් රීඩ්ට ඕනි ඒ ටෙලිපෝට් එකක් හදන්න. රීඩ් දැන්ටමත් ගරාජ් එකේ ටෙලිපෝට් මැෂින් එකක් හදන්න පටන්ගෙන තියෙනවා. කොහොම වුණත් රීඩ්ගේ කතාවට පන්තියේ ළමයි ඔක්කොම hina වෙනවා. ගෞතමත් රීඩ් අසයින්මන්ට් එක හරියට කරලා නැහැ කියලා හෙට ආයෙ කරගෙන එන්න කියනවා. මේ පන්තියේ ඉන්නවා බෙන් කියලා කොල්ලෙක්. බෙන් රීඩ්ගේ මේ කතාව අහගෙන ඉඳලා රීඩ් එයාගේ පොතේ අඳින කටු සටහන් දිහාත් බලනවා. රෑ බෙන් බල්ල වුරන නිසා ඒක බලන්න ගරාජ් එකට යනවා. එතකොට තමයි බෙන් දකින්නේ රීඩ් ඒ වාහනයක් ඇතුලේ ඉන්නවා. රීඩ් එයා හදන මැෂින් එකට විද්‍යුත් පරිවර්තකයක් හොයාගන්න තමයි ඇවිත් තියෙන්නේ. රීඩ් කියනවා ඕනි නම් මෙයා බෙන්ට එයා හදන මැෂින් එක බලන්න දෙන්නම් කියලා. ඊට පස්සේ දෙන්නම පරිවර්තකය අරගෙන රීඩ්ගේ ගරාජ් එකට යනවා. ඉතින් ගරාජ් එකක් කිව්වට රීඩ් මේක තනිකරම ලැබ් එකක් කරගෙන ඉන්නේ. ඊට පස්සේ රීඩ් ඒකත් එයාගේ මැෂින් එකට සෙට් කරලා ඒක ක්‍රියාත්මක කරන්න ගන්නවා. රීඩ් බෙන්ට කියනවා ටිකක් දුරස් වෙලා කන් දෙක වහගන්න කියලා. ඉතින් මේක ක්‍රියාත්මක වෙද්දී රීඩ්ගේ ගෙදර ටීවී එක පවා හරියට වැඩ කරන එක නැති වෙනවා. ඉතින් මේකෙන් වුණ ෆෝල්ට් එකක් නිසා අන්තිමට ලොකු දෙදරීමක් එක්ක මේ පැත්තටම විදුලිය නැති වෙන නිසා තාත්තා කෑ ගහනවා මේ පාර රීඩ් මොනවාද කළේ කියලා. ඊට පස්සේ රීඩ් ලයිට් එකක් ඔන් කරලා බලද්දි දකිනවා එයා මැෂින් එකට තිබ්බ ටෝයි කාර් එක අතුරුදහන් වෙලා ඒ වෙනුවට එතන පුංචි ගල් කැට ටිකක් තියෙනවා කියලා. ඒක දැකලා පුදුම වෙන බෙන් අහනවා ඒ ගල් කැට කොහෙන්ද ආවේ කියලා. එතකොට රීඩ් කියනවා ටෝයි කාර් එක ගිය දිහාවෙන් ඒ ගල් ටික ඇවිත් තියෙන්නේ කියලා. ඒත් ඒ කොහෙද කියලා රීඩ් දන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු 7කට පස්සේ සිදුවෙන කතාව. දැන් රීඩ් බෙන් කියන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්න මේ අවුරුදු 7ෙම එයාලගේ ටෙලිපෝට් මැෂින් එක හදන වැඩේ තමයි කරලා තියෙන්නේ. ඉස්කෝලේ විද්‍යා ප්‍රදර්ශනයේට ඉදිරිපත් කරන්න රීඩ් එයාගේ ටෙලිපෝට් මැෂින් එක අරගෙන එනවා. එයා ගුරුතුමාට මේ මැෂින් එක ගැන කිව්වත් එයා නම් මේ දේවල් ගණන් ගන්නේ නැහැ. ඉතින් බෙන් මේ මැෂින් එකට තියෙන ටෝයි කාර් එක ගෙනත් නැහැ. ඒ නිසා රීඩ් එතන ඉන්න ළමයාගේ අතේ තියෙන ටෝයි ෆ්ලයිට් එකක් අරගෙන මැෂින් එකට තියෙනවා. ඊට පස්සේ මේ මැෂින් එක ක්‍රියාත්මක කරන රීඩ් හැමෝටම කන් වහගන්න කියනවා. එතකොට ඒ ටෝයි ෆ්ලයිට් එක අතුරුදහන් වෙනවා. ඊට පස්සේ රීඩ් බෙන්ට කියනවා ෆ්ලයිට් එක ආපහු ගේන්න කියලා. ඒ නිසා බෙන් ටෝයි ෆ්ලයිට් එක ආපහු ගේන බටන් එක ප්‍රෙස් කරනවා. එතකොට ආයෙත් පොඩි ෆෝල්ට් එකක් වෙලා මෙතන බෑක් බෝඩ් එකේ ග්ලාස් එක බිඳලා යනවා. ඒත් මේ අතුරුදහන් වුණ ටෝයි ෆ්ලයිට් එක ආපහු ඇවිත් තියෙනවා. ඒ ෆ්ලයිට් එක ටිකක් කැඩිලා වැලි ටිකකුත් එක්කම තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේක දැක්කම ගුරුතුමා රීඩ්ව මේ විද්‍යා ප්‍රදර්ශනයම අයින් කළා දානවා. මේක මැජික් පෙන්නන තැනක් නෙවෙයි කියලා ගුරුතුමා බින්දෙන බෝඩ් එකට සල්ලි ගෙවන්න කියලා රීඩ්ට බැනලා යනවා. ඒ ටික වෙලාවකින් රීඩ්ගේ මේ මැෂින් එක දැකලා පුදුම වෙලා ප්‍රෑන්ක් කියලා කෙනෙක් එයාගේ දුව සූසන් එක්ක මෙතනට එනවා. මේ ප්‍රෑන්ක් බැක්ස්ටර් කියලා ෆවුන්ඩේෂන් එක වැඩ කරන කෙනෙක්. ප්‍රෑන්ක් රීඩ්ගෙන් මේ මැෂින් එක ගැන විස්තර අහනවා. එයා කියනවා එයාලා පදාර්ථයක් වෙන මානයකට යවන්න සොයාගත්තට ඒක ආවව ගෙන්නන්න විදිහක් එයාලට හොයාගන්න බැරි වුණා කියලා. ඒත් රීඩ් එක හොයාගෙන තියනවා කියලා ප්‍රෑන්ක් පුදුම වෙනවා. රීඩ් නම් හිතන්නේ එයාලා මේ මැෂින් එකෙන් යවන දේවල් පෘථිවියේම කොයි හරි තැනකට යනවා ඇති කියලා. කොහොම වුණත් ඒ අයටත් රීඩ්ට හම්බුණා වගේම වැලි වගේක් හම්බ වෙලා තියෙනවා. ඒක ඇනලයිස් කරාම ඒක පෘථිවියේ කොහෙටවත් අයිති නැහැ කියලා හොයාගෙන තියෙනවා. ප්‍රෑන්ක් කැමති වෙනවා රීඩ්ට මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න ශිෂ්‍යත්වයක් ලබා දෙන්න. ඒකට රීඩ් ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේ අවස්ථාව හම්බ වෙන්නේ රීඩ්ට විතරයි. ඒත් බෙන් රීඩ්ව එතනට එකගෙන ගිහින් අතර කරනවා. බෙන් කියනවා මෙතෙන්ට තමයි රීඩ් අයිති කියලා එයාට දැනෙනවා කියලා. එහෙම කියලා එයාලා සමුදෙනවා.
ඊට පස්සේ ලයිබ්‍රරියට ගිහින් පොත් වගේක් සොයාගෙන කියවද්දි රීඩ් දකිනවා එතන සූසන් ඉන්නවා. ඒ නිසා මේ දෙන ටිකක් කතා බහ කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ බැක්ස්ටර් ෆවුන්ඩේෂන් එකේ තියෙන බෝඩ් මීටින් එකක්. මේ කතා බහ කරන්නේ ප්‍රෑන්ගේ මේ අලුත් ලෝකයක් හොයන අලුත් ප්‍රොජෙක්ට් එක ගැන. ප්‍රෑන්ක් මේ ප්‍රොජෙක්ට් එකට වික්ටර් වොන් ඩූම් කියලා කෙනෙක්ව ඕනි කියනවා. මේ වික්ටර් තමයි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගෙන තියෙන්නේ. ඒත් ඉතින් මෙහි දත්ත ගබඩාව ගිනිබත් කරපු නිසා වික්ටර් හිලේ ගිහින් තියෙනවා. ඒත් ෆ්‍රැන්ක් විශ්වාස කරනවා වික්ටර් රීඩ් දෙන්න එකට වැඩ කළොත් මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න පුළුවන් කියලා. කොහොම වුණත් බෝඩ් එකේ අය ෆ්‍රැන්ක්ව විශ්වාස කළා මේ පොඩි ළමයි ටිකක් එකතු වෙලා ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා ඒ අය විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රෑන්ක් වික්ටර්ව හම්බ වෙන්න යනවා. ඒත් එතනට ආවම එයාට ඕන විදිහට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා වික්ටර් ප්‍රොජෙක්ට් එක කරන්න එන්න මුලදී අකමැති වෙනවා. කොහොම වුණත් වික්ටර්ගෙන් විශ්වාස කරන එකම කෙනා සූසන්. ඉතින් සූසනුත් මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනවා කියලා දැනගත්තම වික්ටර් ප්‍රොජෙක්ට් එක කරන්න යන්න කැමති වෙනවා. ඉතින් මෙහි තියෙන ලොකු ලැබ් එක දැකලා රීඩ් ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ රීඩ් ලැබ් එකට වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට රීඩ්ගේ නෝට් දැකලා සූසන් කියනවා රීඩ් බටහිර අර්ධගෝලයේම විදුලිය විසන්ධි නොකරපු එක ගැන පුදුමයි කියලා. එතකොට රීඩ් කියනවා එයා ඒ පවර් එක වැඩි කරගත්තේ ඇක්සිඩන්ට් එකකින් කියලා. සූසන් කියනවා ඇක්සිඩන්ට් එකෙන් ඒ පවර් එක වැඩි කරගත්තත් ඒකෙන් ඇති වුණු පවර් එකෙන් බ්ලැක් හෝල් එකක් නිර්මාණය වෙලා ඒකෙන් ලෝකෙම ගිල ගන්න ඉඩ තිබුණා කියලා සූසන් කියනවා. ෆ්‍රැන්ක් එක්ක වික්ටර් ලැබ් එකට ඇවිත් රීඩ්ගේ කඩුසටහන් බලනවා. එයා නම් කියන්නේ ඒවා ගොඩක් ප්‍රාථමිකයි කියලා. ෆ්‍රැන්ක් වික්ටර්ට රීඩ්ව හඳුනලා දෙනවා. ඒත් එයා නම් රීඩ්ට එච්චර කැමති නැහැ. කම්පියුටර් ස්ක්‍රීන් එකේ ෆොටෝ වගේක් දැකලා රීඩ් ඒ ගැන අහනවා. එතකොට වික්ටර් කියනවා රීඩ්ගේ පවර් ඇක්සිඩන්ට් එක නිසා හෙට තමයි යන්න පුළුවන් උනේ කියලා. මේ ඩ්‍රෝන් එකක් යවලා තමයි මේ ෆොටෝ අරගෙන තියෙන්නේ. ඒත් ඒ ඩ්‍රෝන් එක ආපහු ඇවිත් නැහැ. රීඩ් කියනවා ඒ ලෝකෙ ලස්සනයි කියලා. එතකොට වික්ටර් කියනවා ඒ කාලෙත් එන්ජින් එක අලුත් රිසෝස් තියෙන අලුත් ලෝකයක් කියලා. ඒකෙන් මේ ලෝකෙ බේරගන්න පුළුවන් වෙන්නේ මේක බේරගන්න තරම් සුදුසු නම් විතරයි කියලා වික්ටර් කියනවා. කොහොම වුණත් ෆ්‍රැන්ක් කියනවා හැමෝටම රණ්ඩු පැත්තකින් තියලා ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් ගන්න කියලා. මේ පාරේ යාලා ජීවි පදාර්ථයක් යවලා ආපහු ගෙන්වලා බලන එක තමයි විශේෂම දේ කියලා ෆ්‍රැන්ක් කියනවා. එතකොට වික්ටර් කියනවා ඒකේ විශේෂම දේ අපි අලුත් ලෝකෙට යන එක කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ෆ්‍රැන්ක්ගේ හිතුවක්කාර පුතා ජොනීව. ජොනී කාර් රේස් එකට ගිහින් ඇක්සිඩන්ට් එකක් කරගෙන ඒකෙන් අතත් කඩා ගන්නවා. ජොනී ෆ්‍රැන්ක් කියනවා වැස්ස නිසා පාරේ ඉස්සරහා ඒ ඇක්සිඩන්ට් එක උනේ කියලා. ඒත් ඇත්තටම එදා වැස්සක් තිබිලා නැහැ. ජොනී කියන්නේ ගොඩක් බුද්ධිමත් කොල්ලෙක්. ඒත් එයා තාත්තගේ ළඟ වැඩ කරන්න කැමති නැහැ. ඒත් ෆ්‍රැන්ක් කියනවා ජොනීට ආපහු කාර් එක ඕනේ නම් එයාගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්න එන්න වෙනවා කියලා. ඒ නිසා අන්තිමට ජොනීත් මේ ප්‍රොජෙක්ට් එකට වැඩ කරන්න එකතු වෙනවා. ඊට පස්සේ මේ 4 දෙනා එකතු වෙලා දවස් ගාණක් මහන්සි වෙලා එක දිගට මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික කරනවා. ඉතින් මේ අතරේ ප්‍රොජෙක්ට් එකේ අප්ඩේට් යවලා රීඩ් පුළුවන් හැම වෙලේම බෙන්ඩ මැසේජ් කරනවා. අන්තිමට මේ ආයත යාලා හිතුව විදිහට ටෙලිපෝර්ට් මැෂින් එක හදාගන්න පුළුවන් වෙනවා. එක දිගට නිදි නැතුව වැඩ කළා රීඩ් එන්නේ නිදිමතේ. එතකොට රීඩ් සූසන් දෙන්න ටිකක් කතා බහ කරනවා. ඉතින් මේ සූසන් කියන්නේ ෆ්‍රැන්ක් හදාගන්න ගත්ත ළමයෙක්. මේ දෙන්නා hina වෙවි කතා කර කර ඉන්න එක දැක්කම වික්ටර්ට කේන්ති යනවා. ඒ නිසා වික්ටර් රීඩ්ට කතා කරලා බනිනවා වැඩි ටික විතරක් හරියට කරන්න කියලා. එතකොට යාලා වැඩේ අවසන් කරලා ඉවරයි කියලා ටෙලිපෝර්ට් මැෂින් එක වික්ටර්ට පෙන්නනවා. අනෙක් දවසේ හාවි ඇතුළු බෝඩ් එකේ හැමෝම ලැබ් එකට එනවා. ඉතින් අද තමයි මේ ටෙලිපෝර්ට් එක ජීව පදාර්ථයක් එක්ක ක්‍රියාත්මක කරන්න යන්නේ. මේ අය චිම්පන්සි පැටියෙක්ව තමයි මෙහෙම ටෙලිපෝර්ට් එකෙන් වෙන ලෝකයකට යවන්න හදන්නේ. ඒ ටීම් එකේ ඉන්න හැමෝම ගොඩක් එක්සයිට් වෙලා තමයි ඉන්නේ. අන්තිමට ටෙලිපෝර්ට් එක ක්‍රියාත්මක කරලා මේ අයට චිම්පන්සියාව ඒ ලෝකෙට යවන්න පුළුවන් වෙනවා. ඒ වගේම සිග්නල් ඇවිත් මේ අයට ඒ ලෝකයේ අලුත් වීඩියෝ දර්ශන බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒකට මේ හැමෝම ගොඩක් සතුටු වෙනවා. සූසන් කියනවා ඒ භූත ඇටිය ආදිකල්පිත හැඩ ගැහිලා නෑ. හරියට අවුරුදු බිලියන ගානකට කලින් පෘථිවිය තිබ්බා වගේ කියලා. ඉතින් ඒ අලුබ්‍රාලෝ කියන චිම්පන්සි පැටියගේ ශාරීරික තත්ත්වෙත් සාමාන්‍ය මට්ටම තියෙනවා. ඊට පස්සේ මේ අය ඒ චිම්පන්සි පැටියව සාර්ථකව අපහු ගෙන්න ගන්නවා. එයාගේ ශරීර තත්ත්වෙත් ගොඩක් හොඳයි. ඉතින් ප්‍රොජෙක්ට් එක සාර්ථක වුණාට මේ 4 දෙනා ගොඩක් සතුටු වෙනවා. ඒ අය හිතන්නේ ඊළඟට ඒ අලුත් ලෝකෙට යන්නේ එයාලගේ ටීම් එක කියලා. ඒ තාවිය ඇවිත් කියනවා මේ ටෙලිපෝර්ට් ප්‍රොජෙක්ට් එක මෙතනින් පස්සේ නාසයකට පාර දෙනවා කියලා. ආබිට ඕනි නාසයක මාර්ගෙන් ඒ ලෝකෙට මිනිස්සු යවන්න.
ඉතින් මේක ඇහුවට පස්සේ මේ ටීම් එකේ හැමෝටම ගොඩක් කවුල් යනවා. ඒත් ෆ්‍රැන්ක් ඒක වෙන්න දෙන්නේ නැහැ කියලා මේ අයට කියලා දිගටම හාවි එක්ක මේ ගැන කතා කරන්න ගන්නවා. සූසනුත් ඒ ගැන බලන්න එයාලගේ පස්සෙන්ම යනවා. ගොඩක් කවුලෙන් ඉන්න නිසා වික්ටර් අනිත් දෙනගෙන් අහනවා ඩ්‍රින්ක් එකක් ගමද කියලා. එතකොට ඇල්කොහොල් මොලේ සැල විනාශ කරනවා කියලා රීඩ් කියනවා. අන්තිමට රීඩුත් මේ දෙන්න එක්ක ගිහින් හොඳටම බොනවා. ඉතින් මෙහෙම බීලා කතා කරනකොට වික්ටර් කියනවා හන්දට මුලින්ම පාතබුවේ කවුද කියලා ලෝකෙම දන්නවා වුණාට එයාව හන්දට එව්වේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ කියලා. වෙන කෙනෙක් එයාගේ ක්‍රෙඩිට් එක ගත්තාම එයාව හන්දට එව්ව කෙනා බෙබී දුක් වෙවි ඉන්නවා ඇති කියලා කියනවා. ඉතින් මේ අයට තේරෙනවා ඒකම තමයි මේ අයටත් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා රීඩ් කියනවා එහෙනම් මෙයාලා ඉස්සෙල්ලාම ටෙලිපෝට් එකෙන් ඒ අලුත් ලෝකෙට ගිහින් කොඩියක් ගහලා එමු කියලා. මේ අයගෙන් එන ප්‍රශ්න ගැන පස්සේ බලාගමු කියනවා. ඒත් එහෙම කළොත් තාත්තා යව මරයි කියලා ජොනි කියනවා. ඒත් මේ වැඩේට විනාඩි 5යි යන්නේ කියලා තාත්තා ඒ ගැන දැනගන්න කලින් අපි අපහු එන්නත් පුළුවන් කියලා රීඩ් කියනවා. කොහොම වුණත් මේ ප්‍රොජෙක්ට් එක රීඩ් පටන් ගත්තේ බෙන් එක්කනේ. ඒ නිසා එයා මේ ගමන බෙන් නැතුව යන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ රීඩ් බෙන්ටත් කෝල් කරලා මේ ගැන කියනවා. එහෙම කියලා බෙන්ව එවෙලම ලැබ් එකට ගෙන්න ගන්නවා. ඊට පස්සේ හැමෝම ස්පේ කිට් ඇඳගෙන ටෙලිපෝට් එකේ බ්ලොග් වලට ඇතුල් වෙනවා. සූසන්ට හම්බෙන් මේ ඇලර්ට් එක යද්දි ටෙලිපෝට් එක ලොන්ච් කරන්න පටන්ගෙන තියෙන්නේ. ඒ නිසා කලබල වෙන සූසන් ප්‍රෑන්ක් ඉක්මනට ලැබ් එකට එන්න කියලා කියනවා. හැමෝම බ්ලොග් වල හිටියත් මැෂින් එක පුපුරන්න එපා කියලා විශ් කරන ගමන් තමයි රීඩ් ඉන්නේ. ඉතින් මෙහෙම ඉති මේ අයගේ යානය මේ තිබ්බ තැනින් අතුරුදහන් වෙනවා. මේ 4 දෙනාව සම්බන්ධ කරගන්න සිග්නල් හොයාගන්න බැරි වුන නිසා සූසන් ඉන්නේ ගොඩක් කලබල වෙලා. ඉතින් මෙහෙම ඉතිහාසයේ පළවෙනි වතාවට රීඩ්, බෙන්, වික්ටර්, ජොනි 4 දෙනා අල්බ්‍රහලෝකයකට පා තියෙනවා. ඉතින් මේ අය මේකට ගොඩක් සතුටු වෙනවා. වික්ටර් දකිනවා දුරින් පේන කොළපාට එළියක්. ඒක තමයි මේ ලෝකයේ බලශක්ති ප්‍රභවය වෙන්නේ. මේ අන්තිමට ගෙනාපු කොඩිය පොළවේ ගහන්න යද්දි පොළව ඉරිතැලිලා ශක්තිය අර පෙනුණු කොළ එළියේ තියෙන පැත්තට අභිසරණය වෙනවා. ඒ නිසා හැමෝම ඒකත් බලන්න යනවා. එතකොට පහළට බැබිලා බලන මේ අය හදියට ඒ ශක්ති ප්‍රභවය බලන්න ඊළඟට යන්න හදනවා. ඒ ජොනි කියනවා එයාට මේ ගමන යන්න බෑ කියලා. ඊට පස්සේ ජොනිට එතන ආධාරකයක් විදිහට ඉන්න කියලා හැමෝම පහළට බහිනවා. මෙහෙම යද්දී මේ අය දකිනවා මේ බලශක්තිය එකතු වෙන ස්ථානයක්. ඉතින් වික්ටර් යාගේ අත තියලා බලලා කියනවා මේ බලශක්තිය ශාරීරික උත්තේජන වලට ප්‍රතිචාර දක්වනවා කියලා. ඒක වික්ටර්ට දැනනවා කියලා වික්ටර් කියනවා මේ බලශක්තියට ජීවය තියෙනවා කියලා තෝ කියනවා. රීඩ් හොයාගන්නවා මේ බලශක්තියේ කිසිම වැයවීමක් නැහැ කියලා. වික්ටර් මේ බලශක්ති ප්‍රභවය ඇතුළට අත තියනවා. එතකොට එකපාරටම මෙතන ලොකු පිපිරීමක් වෙලා හැමතැනම පුරන්න ගන්නවා. මේ නිසා මේ තුන්දෙනා අපව යානයට දුවන්න ගන්නවා. මෙහෙම තුන්දෙනා ඉක්මනට හුක් එකෙන් කන්ද නාගීති එතන පිපිරීමක් වෙලා වික්ටර් හුක් එකේ එල්ලෙනවා. ඉතින් මේ වික්ටර්ව මේ බලශක්ති ප්‍රභවයෙන් මෙලා ගන්න පටන් ගන්නවා. රීඩ් වික්ටර්ව බේරගන්න කොච්චර try කළත් එයාට වික්ටර්ව බේරගන්න බැරි වෙනවා. අන්තිමට හුක් එක කැඩිලා වික්ටර්ගේ බලශක්ති ප්‍රභවය ඇතුළට ඇදගෙන වැටෙනවා. මේ නිසා මේ තුන්දෙනා ජීවිතේ බේරගන්න ඉක්මනට දුවගෙන ගිහින් යානී බ්ලොග් වලට ඇතුළු වෙලා ආපහු යන්න try කරනවා. ඒත් ඒ මොකොත්ම වැඩ කරන්නේ නැති නිසා මේ අය ගොඩක් කලබල වෙනවා. මේ වෙලාවේ සූසන්ට පුළුවන් වෙනවා මේ යානේ ඉන්න අයව සම්බන්ධ කරගන්න. ඒ නිසා මේ අය සූසන්ට කියනවා ඉක්මනට යානේ ආපස්සට ගෙන්නන්න කියලා. සූසනුත් මේ යානේ ආපහු ගෙන්න ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ බෙන්ගේ බ්ලොග් එකේ දොර ඇරිලා පාෂාණ වගේක් මේ බ්ලොග් එක ඇතුළට එනවා. ජොනි ඉන්න බ්ලොග් එකට බලශක්තිය ඇවිත් ගිනි දැල්ලකින් ජොනිව වෙලා ගන්නවා. රීඩ් ඉන්න බ්ලොග් එක ලොකු ආලෝකයකින් වෙලා ගනිද්දිම සූසන්ට පුළුවන් වෙනවා මේ යානය ආපහු ලැබ් එකට ගෙන්න ගන්න. ඒත් එතකොට යානයේ ලොකු පිපිරීමක් වෙලා ඒ පිපිරීමට සූසනුත් අහු වෙනවා. ඒකෙන් මේ පැත්තෙම විදුලිය විසන්දි වෙලා යනවා. ටික වේලාවකින් රීඩ්ට සිහිය එනවා. එතකොට රීඩ් දකිනවා ගිනි ගන්න ජොනීගේ ශරීරය. බෙන් ගල් ගොඩක් අස්සේ ඉඳන් රීඩ්ගෙන් උදව් ඉල්ලනවා කෑ ගහනවා. ඒ නිසා රීඩ් අමාරුවෙන් බඩ ගාගෙන බෙන්ට උදව් කරන්න යනවා. ඒත් බෙන් ආපස්සට හැරිලා බලදි තමයි දකින්නේ එයාගේ කකුලක් රබර් එකක් වගේ ගොඩක් දිගට ඇදිලා කියලා. ඒක දැක්කම රීඩ්ට ආපහු සිහිය නැති වෙනවා. ඊට පස්සේ මෙහෙම දවස් කිහිපයකට පස්සේ අපිට ඒරියා 57 වල ඉන්න රීඩ්ව පෙන්නනවා. රීඩ්ගේ අත් කකුල් ඇඟ හැම දෙයක්ම රබර් එකක් වගේ දිගට ඇදිලා ගිහින් තමයි තියෙන්නේ. ඒ නිසා සයන්ටිස්ලා දිගට මේ ගැන පරීක්ෂණ කරනවා. කොහොම වුණත් රීඩ් දිගටම මේ අයගෙන් අහන්නේ බෙන් කොහෙද කියලා.
ෆ්‍රැන්ක් දන්නේ නැහැ මේ ළමයි ටිකට මොකද වුනේ කියලා. ඒ නිසා එයාට ළමයි ටිකව බලන්න ඕනි කියලා ෆ්‍රැන්ක් හමුදාපතිට කියනවා. ඊට පස්සේ ඒ ෆ්‍රැන්ක්ට ඒරියා 57 ඉන්න මේ අයව බලන්න ඉඩ දෙනවා. ඉතින් ෆ්‍රැන්ක් ඉස්සෙල්ලාම දකින සිහිය නැතුව ඉන්න සූසන්ව. සූසන්ගේ දෘශ්‍ය වර්ණාවලිය විටින් විට වෙනස් වෙනවා. ඒ කියන්නේ සූසන්ව විටින් විට පේනවා වගේම විටින් විට නොපෙනී යනවා. ඊට පස්සේ ෆ්‍රැන්ක් යන්නේ ජොනිව බලන්න. ජොනීගේ මුළු ශරීරයෙන්ම ගිනිදැල් පිට වෙනවා. ඉතින් ජොනි කලබල වෙලා දඟලන්න ගන්නවා. පුතා මෙහෙම දුක් විඳිනවා දැකලා ෆ්‍රැන්ක් ගොඩක් දුක් වෙනවා. ජොනි ගොඩක් දැඟලුව නිසා ඒකෙන් ලොකු ගිනිදැල්ලක් ඇති වෙලා ඒකෙන් එතන තියෙන විදුරුත් විඳිනවා. කොහොම වුණත් මේ එක්කෙනෙක්ටවත් තාම තමන්ව පාලනය කරගන්න බැහැ. රීඩ්ට සිහියේදී ළඟ කුටියකින් බෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා හෙනවා. ඒ නිසා රීඩ් ගොඩක් වේදනාවෙන් කොහොම හරි එයාගේ ඇදිලා තියෙන ශරීර කොටස් ටික සාමාන්‍ය තත්ත්වයට හදා ගන්නවා. ඊට පස්සේ වායු කවුළුව දිගේ ගිහින් රීඩ් බෙන් ඉන්න කුටිය ඇතුළ බලනවා. එතකොට බෙන්ගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම ගල් ගොඩක් වෙලා තියෙනවා දැක්කම රීඩ් ගොඩක් ෂොක් වෙනවා. බෙන් රීඩ්ගෙන් අහනවා මට මොනවද උනේ කියලා. රීඩ් ඒ ගැන දන්නේ නැහැ කියලා එයා ඉක්මනට ඒ ගැන හොයාගන්නම් කියලා කියනවා. මේ වෙලාවේ එලාම් එක වදිනවා. රීඩ් එයාගේ කුටියෙන් පැනගෙන කියලා ආමි ඔෆිසර්ස්ලා රීඩ්ව හොයන්න ගන්නවා. ඒ නිසා රීඩ් ආපහු බෙන්ව හොයාගෙනනවා කියලා පොරොන්දු වෙලා එතනින් යනවා. ඒත් එයාව දාලා යන්න එපා කියලා බෙන් කෑ ගහනවා. මෙහෙම වායු කෝළුවෙන් එළියට යන රීඩ් මෙතනින් පැනලා යනවා. ෆ්‍රැන්ක්ට ඕනි මෙහෙම දුක් විඳින ළමයි ටිකව බේර ගන්න. ඒත් හාවිට ඕනේ රජයේ එක්ක එකතු වෙලා මේ 4 දෙනාගේ මේ සුපර් පවර් එකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඊට පස්සේ හාවි වෙන්ව බලන්න යනවා. වෙන්න යාලකින් අහන්නේ රීඩ් කොහෙද කියලා. එතකොට රීඩ් මෙතනින් පැනලා ගියා කියලත් ආයෙ එයා බෙන්ව හොයාගෙන මෙහෙට එන්නේ නැහැ කියලත් කියනවා. බෙන්ට මේකෙන් මිදෙන්න බෙහෙතක් හොයාගන්න හාවිට උදව් කරන්න පුළුවන් කියලා එයා කියනවා. ඒකට අවශ්‍ය ලෝකයේ හොඳම සම්පත් ඔක්කොම මේ ලැබ් එකේ තියෙනවා කියලත් එයා බෙන්ට උදව් කරන්නම් කියලත් කියනවා. ඒත් ඒ වෙනුවට එයාටත් බෙන්ගෙන් උදව්වක් ඕනි කියලා කියනවා. දැන් රීඩුත් නැති නිසා අන්තිමට බෙන් එකට කැමති වෙනවා. මේ වෙනකොට රජයේ ගල් ශරීරයක් තියෙන යෝධයෙක් වෙලා ඉන්න බෙන්ව එයාලගේ යුද්ධමය වැඩවලට යොදා ගන්නවා. ඉතින් ඒ අයට බෙන්ගේ මේ යුද්ධ සටන් වලින් 100%ක් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ වෙනකොට බෙන්ට වගේම ජොනීටත් එයාගේ බලය පාලනය කරගන්න පුළුවන්. එයාටත් ඒකට විශේෂම ඇඳුමක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ අය ජොනීවත් මේ වගේ වැඩකට යොදවන්න හොඳට ට්‍රේනින් කරනවා. ඉතින් සූසන්ටත් එයාගේ ඉන්විසිබල් ශරීරයට විශේෂ ඇඳුමක් හදලා තියෙනවා. එයාට එයාගේ මනසේ ඒකාකාරීත්වයත් එක්ක එයාගේ සුපිරි බලය පාලනය කරන්න පුළුවන්. සූසන්ට තමන්ව ඉන්විසිබල් කරගන්න පුළුවන් වගේම එයාගේ අවට තියෙන ඕනම දෙයක් වුණත් සූසන්ට ඉන්විසිබල් කරන්න හැකියාව තියෙනවා. ඉතින් හාවි මේ අයට මේ 4 දෙනාට සුපිරි බලය ලැබුණු විදිහ ගැන අනිත් අයට පැහැදිලි කරනවා. ඉතින් මේ 4 දෙනාටම මේ බලය ලැබිලා තියෙන්නේ මේ අය ශුන්‍ය ග්‍රහලෝකය කියලා හඳුන්වන ග්‍රහලෝකයෙන්. මේ අය හදන්නේ ඒ ග්‍රහලෝකයට අපහු මිනිස්සු යවලා මේ ශක්ති ප්‍රභවයේ බලය ගැන බලන්න. ඒකට හාවිගේ ටීම් එක දැනටමත් ක්වොන්ටම් ගේට් එකක් හදන ගමන් ඉන්නේ. හාවි කියනවා ඒක හරි ගියාට පස්සේ එයාලගේ මේ මුළු ලෝකෙම පාලනය අතට ගන්න පුළුවන් කියලා. ජොනීට දැන් පුළුවන් ජෙට් එකක් පස්සෙන් ජෙට් එකක් වගේම ගිහින් ඒ ජෙට් එකට පහර දෙන්න. මේ අය ජොනීව අලුත් ප්‍රොජෙක්ට් එකකට යවන්න තමයි හදන්නේ. ඒත් කාගේවත් අතකොළුවක් වෙන්න සූසන් නම් කැමති වෙන්නේ නැහැ. සූසන් කියනවා එයාලා මෙහෙ තාම ඉන්නේ එයාලගේ ජීවිත ආපහු ලබා ගන්න ඕන නිසා විතරයි කියලා. මේ වෙනකොට හාවිගේ මේ වැඩේට රටේ ජනාධිපතින්ගේ ඉඳන් හැම නිලධාරියෙක්ම සම්බන්ධ වෙලා ඉන්නේ. මේ අය ෆ්‍රැන්ක්ව හම්බ වෙන්න යනවා. ඒ අයට ඕනේ ඉක්මනටම මේ ක්වොන්ටම් ගේට් එක හදලා මිනිස්සු සෙට් එකක් ඒ ග්‍රහලෝකෙට යවන්න. ඒත් මේ ප්‍රොජෙක්ට් එක කරපු රීඩ් නැතුව ෆ්‍රැන්ක්ට මේ වැඩේ සම්පූර්ණ කරගන්න බෑ. මේ නිසා ෆ්‍රැන්ක් සූසන්ව හම්බ වෙන්න යනවා. ජොනීව ඒ අය යුද මෙහෙයුමකට යවන්න හදන්නේ කියලා එයාට ජොනීට උදව් කරන්න කියලා කියනවා. ඒත් මේ ඔක්කොම ආපහු සාමාන්‍ය තත්ත්වයට එන්න බෙහෙතක් හොයාගන්න නම් මේ අය ආපහු ඒ ග්‍රහලෝකෙට යන්න ඕනි. ඒත් ඒක කරන්න මේ අයට රීඩ් ඕනි. ඒත් සූසන් කියනවා එයාලව දාලා රීඩ් පැනලා ගිය නිසා රීඩ් ආපහු වෙන්නේ නැහැ කියලා. ෆ්‍රැන්ක් කියනවා රීඩ් පැනලා ගියේ එයා ගොඩක් කලබල වුන නිසා කියලා. රීඩ් හුම්කන් දෙන්නේ සූසන්ට විතරක් නිසා රීඩ්ව ගෙන්න ගන්න ෆ්‍රැන්ක් සූසන්ගෙන් උදව් ඉල්ලනවා. FBI NASA CIA මේ හැමෝම රීඩ්ගේ පොඩි විස්තර ටිකක් විතරයි තාම හොයාගෙන තියෙන්නේ. රීඩ් පරණ ඊමේල් එකක් පාවිච්චි කරන ගමන් චන්ද්‍රිකා මග හරින ගමන් දක්ෂ විදියට හැංගිලා ඉන්නවා කියලා කෙනෙක් සූසන්ට කියනවා. රීඩ් ගැන තත්පර ගානකට මේ අය හොයාගෙන තියෙනවා.
එතකොට රීඩ් සුන්බුන් වැනි ලෝහ හොයනවා කියලා මේ අය දැනගෙන තියෙනවා. ඒ වගේම රීඩ් බෙන් ගැන විස්තර හොයලා තියෙනවා. ඊට පස්සේ සූසන් සින්දුවකුත් දාගෙන මේ රීඩ්ව හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ පැනමාවල ෂොප් එකක ඉන්න මිනිසෙක්. එයා ගොඩක් කේවල් කරලා උපකරණයක් මිලදීගෙන එතනින් යනවා. එතකොට තමයි අපිට පෙන්වන්නේ මේ ඉන්නේ රීඩ් කියලා. රීඩ්ට දැන් එයාගේ සුපර් පවර් එක පාවිච්චි කරලා මූණේ ස්වරූපය වෙනස් කරගන්න පුළුවන්. පැනමාවල පාළු තැනක තමයි රීඩ්ගේ නවතන තියෙන්නේ. කොහොම වුණත් රීඩ් තාමත් ඉන්නේ එයාගේ හොඳම යාළුවා බෙන් ගැන හිතන ගමන්. අන්තිමට සූසන්ට මේ රීඩ් ඉන්න ලොකේෂන් එක හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ හාවි මේ රීඩ්ව අල්ලගෙන යන වැඩේ බාර දෙන්න බෙන්ට. ඉතින් ආමි එක රීඩ් ඉන්න තැන වැට කරද්දි රීඩ්ට සිකියුරිටි අලාර්ම් එකේ සද්දය එනවා. ඒ නිසා රීඩ් එතනින් පැන ගන්න හැදුවත් එතනට ආමි සෙබළුන් එනවා. ඒත් රීඩ් එයාගේ සුපර් පවර් එක පාවිච්චි කරලා ගොඩක් ලේසියෙන් ඒ අය එක්ක සටන් කරලා බේරෙනවා. ඒත් අන්තිමට මෙතනට බෙන් එනවා. බෙන්ව දැක්ක ගමන්ම රීඩ් ගොඩක් ෂොක් වෙනවා. රීඩ් මෙච්චර කල් මෙහෙද හැංගිලා හිටියේ කියලා අහන බෙන් රීඩ්ට ගහලා ෆ්ලයිට් එකකට දාගෙන යනවා. රීඩ් කියනවා එයා මේ වුණ දේ කොහොම හරි ෆික්ස් කරලා මේ අයව සාමාන්‍ය තත්ත්වයට ගන්නවා කියලා. ඒත් බෙන් දැන් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. එයා කියනවා කාටවත් මෙයාලව අපව හොඳ කරන්න බෑ කියලා. මෙහෙම මේ අය රීඩ්ව අපව ඒරියා 56 වලට අරගෙන එනවා. එතකොට සූසන් රීඩ්ට කියනවා රීඩ් ඉන්න තැන කියනවා ඇර එයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ කියලා. එයා කියනවා හැමෝටම මොන දෙයකට විසඳුමක් හොයාගන්නේ නම් ඒ ක්වොන්ටම් ගේට් එක හදලා එයාලට ආයෙත් ඒ ග්‍රහලෝකෙට යන්න වෙනවා කියලා. එතකොට රීඩ් අහනවා මේ අය එයාලා ගැන හිතනවා කියලා ඇත්තටම සූසන් විශ්වාස කරනවද කියලා. එයාලගේ වාසියට බෙන්ව පාවිච්චි කරන එක ගැන දන්නවනේ කියලා රීඩ් අහනවා. එතකොට සූසන් එක දන්නවා කියලා එයාලා ඒකම ජොනීටත් කරන්න යන්නේ කියනවා. එයාලා ඉක්මනට ඒක නතර කළේ නැත්තම්. සූසන් කියනවා එයාලගේ ජීවිත කලින් තිබ්බ විදියට වෙනස් කරගන්න තියෙන අන්තිම අවස්ථාව මේක කියලා. අන්තිමට රීඩ් මේ මැෂින් එකෙන් ක්වොන්ටම් ගේට් එක හදන්න කැමති වෙනවා. ඉතින් ෆ්‍රැන්ක් ජොනීට රීඩ් ආපු ගැන කියලා එයාලගේ පරණ ජීවිතයට ආපහු ඉක්මනට එන්න පුළුවන් කියනවා. ෆ්‍රැන්ක්ට ඕනි ජොනී මේ යුද ගමනේ අනේක නතර කරන්න. ඒත් ෆ්‍රැන්ක් එක්කත් කේන්තියෙන් එන ජොනි ඒකට කැමති වෙන්නේ නැහැ. රීඩ් පොඩි වේලාවකින් තිබ්බ හැම අවුලක්ම ෆික්ස් කරලා ටෙලිපෝට් එකේ ක්වොන්ටම් ගේට් එක හදනවා. කොහොම වුණත් රීඩ් ආපහු ආවෙකට ජොනි සතුටු වෙනවා. ඊට පස්සේ මේ අය ටෙලිපෝට් එක හරහා මිනිස්සු කණ්ඩායමක් පරීක්ෂණ වලට ආපහු ශුන්‍ය ලෝකයට යවනවා. ඉතින් මේ අයගේ දර්ශන වලින් රීඩ්ලට තේරුම් යනවා අවුරුද්දකට කලින් එයාලා යද්දි තිබ්බට වඩා ඒ ලෝකයේ භූ විෂමතාව එහෙම ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ කියලා. පරීක්ෂණ කණ්ඩායම දිගට මේ ග්‍රහලෝකයේ පරීක්ෂණ කරන්න ගද්දී එයාලගේ ඉස්සරහට මිනිසෙක් එනවා. එයා කියනවා ඔයාලා කවදා හරි එයි කියලා මං දැනන් හිටියා කියලා. එහෙම කියලා තුවාල වෙලා ඉන්නේ මිනිසයා බිමට ඇදගෙන වැටෙනවා. එතකොට රීඩ්ලා දැනගන්නවා මේ ඉන්නේ වික්ටර් කියලා. ඒ නිසා හාබියාගේ ටීම් එකට කියනවා මිෂන් එක නතර කරලා වික්ටර්ව අරගෙන එන්න කියලා. ඊට පස්සේ ආපහු ගේන වික්ටර්වත් කුටියකට දානවා. වික්ටර්ගේ ඇඟත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තමයි තියෙන්නේ. රීඩ්ට වික්ටර් එක කතා කරන්න ඕනි කිව්වත් හාවි ඒකට කැමති වෙන්නේ නැහැ. පස්සේ හාවි වික්ටර්ට කතා කරන්න යනවා. හාවි කියනවා එයා තව ටීම් එකක්ගේ ග්‍රහලෝකය ගැන පරීක්ෂා කරන්න යවන්නේ ඉන්නේ කියලා. ඒ නිසා වික්ටර් ග්‍රහලෝකයේ හිටිය අවුරුද්දේ හොයාගත්ත විස්තර තමයි දැන් හාවිත් දැනගන්න ඕනි කියලා කියනවා. වික්ටර් කියනවා ඒ ලෝකේ එයාව ජීවත් කරවලා එයාට ලොකු පව එකක් දුන්නා කියලා. ඒක හාපි වගේ මිනිස්සු අත්විඳින්න හොඳ නැති පව එකක් කියලා කියනවා. ඔයාලට ඔයාලගේ ලෝකේ විනාශ කරන එක මදි වෙලා දැන් මගේ ලෝකේ විනාශ කරන්නද හදන්නේ කියලා වික්ටර් අහනවා. මේ ලෝකේ විනාශ වෙලා එයාගේ ලෝකේ පවතින නියම වෙලා තියෙනවා නම් ඒක ඒ විදියට වෙද්දෙන් කියලා වික්ටර්යාගේ පව එක පාවිච්චි කරලා හාවි ඇතුළු මෙතන ඉන්න හැමෝම මරලා දානවා. ඊට පස්සේ වික්ටර් මේ පව එකෙන්ම කුටිය දොර ඇරියම මේ බිල්ඩින් එකේ විදුලිය විසන්දි වෙලා ඉමර්ජන්සි එලාම් එක වදින්න ගන්නවා. ඒ නිසා මොනවද වෙන්නේ කියලා හිතාගන්න බැරුව සූසන් ඇතුළු හැමෝම ගොඩක් කලබල වෙනවා. වික්ටර් මෙහෙම යන්නේ ටෙලිපෝට් මැෂින් එක තියෙන දිහාට. එතකොට එයාගේ ඉස්සරහට එන හැමෝම මරණ වික්ටර්ව කාටවත්ම නවත්තන්න බැරි වෙනවා. වික්ටර්ට වෙටිල්ලක්වත් වදින්නේ නැහැ. මේ කලබල නිසා මේ හැමෝම කුටි වලින් එළියට එනවා. එතකොට බෙන් දකිනවා රීඩ් එළියට ඇවිත් ඉන්නවා. බෙන් අහනවා ආයෙත් රීඩ් පැනලා යන්නද හදන්නේ කියලා. රීඩ් ඒකට නෑ කියලා උත්තර දෙනවා. එළියට එන ජෝනි එතනින් කවුරු හරි යනවා වගේ දැකලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් එතන ඉන්නේ සූසන්. සූසන් එයාගේ පව එක යූස් කරලා එකෙන් බේරෙනවා. ඊට පස්සේ මේ දෙන්නම තාත්තව හොයාගෙන යනවා.
ෆ්‍රැන්ක් මේ වෙලාවේ ටෙලිපෝට් එකට යන්න හදන වික්ටර්ව නතර කරන්න හදනවා. එතකොට එතනට එන සූසන් ජොනී දෙන්නවත් වික්ටර් එයාගේ පවර් එකෙන් නතර කරනවා. දැන් වික්ටර්ට ඕනේ මේ ලෝකෙම විනාශ කරන්න. ඒ නිසා අන්තිමට වික්ටර් ෆ්‍රැන්ක්ටත් එයාගේ පවර් එකෙන් පාර දීලා යානය ඇතුළට යනවා. එතකොට එතනට එන රීඩ් බෙන් දෙන්නටත් වික්ටර් පාර දීලා යානයට යනවා. ෆ්‍රැන්ක් මැරෙන්න කලින් මේ අයට කියනවා එකිනෙකව බලා ගන්නවා කියලා පොරොන්දු වෙන්න කියලා. ජොනී කේන්තියටම වික්ටර්ට පාර දෙන උත්සාහ කළත් ඒත් එක්කම වික්ටර් ආපහු එයාගේ ලෝකයට යනවා. ඊට පස්සේ වික්ටර් පද්ධතියට වැඩි බලයක් යොදවනවා අධිබල ප්‍රතික්‍රියාවක් ඇති කරන. එතකොට ඒකෙන් බ්ලැක් හෝල් එකක් නිර්මාණය වෙලා ඒකෙන් මුළු පෘථිවියම ගිල ගන්න පුළුවන්. ඉතින් වික්ටර් බ්ලැක් හෝල් එකක් නිර්මාණය කරලා ඒ මානයේ තියෙන හැම දෙයක්ම අනිත් මානයට ඒකින් ඇදලා ගන්නවා. ඉතින් මේ දේවල් අතරේ රීඩ්ලාත් ඇදිලා ඒ මානයටම යනවා. ඒ වර්ම් හෝල් එක ළඟට යන හැම දෙයක්ම ෂය වෙනවා. ඒ නිසා ජොනීගේ උදව්වෙන් මේ තුන්දෙනා වර්ම් හෝල් එකට යන්නේ නැතුව පැත්තකට විසි වෙනවා. ඉතින් දැන් මේ බ්ලැක් හෝල් එක නතර කරන්න නම් වික්ටර්ව නතර කරන්න ඕනේ. මොකද වික්ටර්ගේ පවර් එක තමයි මේ බ්ලැක් හෝල් එකේ පවර් සෝස් එක වෙන්නේ. ඒ නිසා මුලින්ම ජොනී වික්ටර්ට පාර දෙන්න ගියත් එයා ලේසියෙන්ම ජොනීව බිමට වට්ටනවා. බෙන් වික්ටර්ට පාර දෙන්න ගියාම එයා බෙන්ව ගල් ගොඩකට යට කරනවා. මේ වෙනකොට පෘථිවියේ ලොකු කොටසක් වික්ටර් නිසා විනාශ වෙලා ඉවරයි. ඒ නිසා සූසන් එයාගේ පවර් එකෙන් මේ දේවල් නතර කරන්න try කරනවා. ඒත් ඉක්මනට සූසන්ගේ පවර් එක අඩු වෙලා සූසන්ට ඒ දේ කරන්න බැරි වෙනවා. ඒ නිසා රීඩ් වික්ටර්ට මේක නතර කරන්න කියනවා. එතකොට වික්ටර් කියනවා මෙතන කිසිම වික්ටර් කෙනෙක් නැහැ කියලා. මෙතන ඉන්නේ ඩූම් විතරයි කියලා වික්ටර් රීඩ්ගේ අත් කකුල රබර් එකක් වගේ අදිනවා. සූසන් මේක නතර කරන්න හැදුවත් වික්ටර් අපි ගැන මං වෙනස් විදිහක අනාගතයක් දැක්කේ කියලා සූසන්ව එක තැනකට හිර කරනවා. ඉතින් යාළුවෝ ඔක්කොම එක එක තැන්වල හිර වෙලා ඉන්නවා දැක්කම රීඩ් අමාරුවෙන් එයාගේ ශරීරය සාමාන්‍ය තත්ත්වයට අරගෙන පවර් එකේ පාලනය ගන්නවා. ඊට පස්සේ වික්ටර් එක සටන් කරන රීඩ් වික්ටර්ව ප්‍රපාතයකින් පාලට ඇදලා විසි කරලා දානවා. ඒකෙන් මේ අනිත් තුන් දෙනාත් නිදහස් වෙනවා. රීඩ් කියනවා එයාලට වික්ටර්ව තනියෙන් ගිහින් නතර කරන්න බැහැ කියලා. ඒත් හතර දෙනාගේම බලය එකතු වුණොත් එයාලට වික්ටර්ව නතර කරන්න පුළුවන්. වික්ටර්ට මේ ලෝකෙන් ඒ පවර් එක හම්බුණා වගේම තමයි අනිත් හතර දෙනාටත් මෙතනින් මේ පවර් එක හම්බුනේ. ඒ නිසා රීඩ් කියනවා එයාලා එළිය දොර දැන් එයාලම තමයි වහන්න ඕනේ කියලා. ඒ නිසා දැන් අපි කවුද කියලා පෙන්වන්න වෙලාව ඇවිත් තියෙන්නේ කියලා රීඩ් මේ අයට කියනවා. ඒකට මේ වෙනකොටත් රීඩ් ළඟ ප්ලෑන් එකක් තියෙනවා. ටික වේලාවකින් වික්ටර් ආපහු මෙතනට එනවා. එතකොට මේ හතර දෙනාම එකතු වෙලා ගොඩක් සූක්ෂම විදිහට වික්ටර් එක සටන් කරනවා. එතකොට රීඩ්ව බෙලෙන් අල්ලලා උස්සන වික්ටර් අහනවා හැමදාම වගේ රීඩ් වික්ටර්ට වඩා බුද්ධිමතා කියලාද හිතාගෙන ඉන්නේ කියලා. එතකොට රීඩ් එයා වික්ටර්ට වඩා බුද්ධිමත් කියලා බිමට බැහැලා බෙන්ට කතා කරනවා. එතකොට දුවගෙන එන බෙන් වික්ටර්ට ගහපු පාරෙන් වික්ටර් බ්ලැක් හෝල් එකට වැටෙනවා. වර්ම් හෝල් එකෙන් වික්ටර් ක්ෂය වෙලා යද්දි මේ වික්ටර් නිර්මාණය කරපු බ්ලැක් හෝල් එක වැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක වැහෙන්න කලින් මේ හතර දෙනා ආපහු ඉක්මනට පෘථිවියට එනවා. එතකොට තමයි මේ අය දකින්නේ බ්ලැක් හෝල් එක නිසා පෘථිවිය විනාශ වෙලා තියෙන විදිහ. මෙහෙම පෘථිවිය බේරගත් එකට ජනාධිපති ඇතුළු රජය මේ හතර දෙනාට ස්තුති කරනවා. ඒ අයට නම් ඕනි දිගටම මේ හතර දෙනාව රජයට වැඩ කරවා ගන්න තියාගන්න. ඒත් රීඩ් කියනවා එයාලා කාගේවත් යටතේ වැඩ කරන්නේ නැහැ කියලා. එයාලා එයාලට ඕන විදිහට වැඩ කරන්නේ කියලා එයාලා අලුතෙන් මොනවා හරි දෙයක් අයිති කරගත්තත් ඒක එයාලගේ විතරයි කියලා එයාලා කියනවා. ඒ වගේම මේ අයට වැඩ කරන්නේ එයාලටම වෙනුන වෙන්න තැනක් ඕනි කියලා කියනවා. ඊට පස්සේ මේ අයව රජයෙන් දුන්න රජයේ ලේඛනවලවත් නැති රහසිගත ලැබ් එකකට එක්කගෙන යනවා. ඉතින් අන්තිමට එයාලටම වෙනින් තැනක් හම්බුන එකට මේ හතර දෙනා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ මේ අය මෙයාලට දාගන්න හොඳ නමක් හිතනවා. එක එක්කෙනා එක එක නම් කියනවා. රීඩ් බෙන්ට කියනවා එයාලා ගරාජ් එකේ ඉඳන් දැන් ලොකු දුරක් ආවා කියලා. එතකොට බෙන් කියනවා අපි ෆැන්ටස්ටික්ලා කියලා. ඒක ඇහෙන රීඩ්ට හොඳ අයිඩියා එකක් එනවා. ඊට පස්සේ රීඩ් කියනවා නමක් හම්බ වුණා කියලා. එහෙම තමයි මේ අයට ෆැන්ටස්ටික් ෆෝ කියලා නම හැදුනේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් බලන්න අනිවාර්යෙන්ම ඔයා මගේ channel එක subscribe කරන්න.